කියන්න හොඳම දෙයක්. හිඟන ජෝඩුවක් රජගහ නුවර වීදී යනවා මගේ බුදුරජාණන් වහන්සේ දැක්කා. සිනාවක් පහල කළා. ලස්සන ඕසදී තාරකාවකින් වගේ රැස්මාලාවක් සිරස වටේ ගිහිල්ලා අතුරුදහන් වුණා. පිටුපස්සෙන් යන ආනන්ද ස්වාමීන් වහන්සේ දුටුවා. මගේ බුදුරජාණන් වහන්සේ hina වුණේ මන්ද? සිනා පහල කළේ මන්ද? ආනන්ද පෙනෙනවද අර ජෝඩුව? අර දෙපළ පේනවද? එහෙමයි. දන්නවද ආනන්දේ කවුද කියලා? රජගහ නුවර හිටපු සිටුතුමයි සිටු දෙවියයි කිව්වා. හොඳට කාලා බීලා නටලා තියෙන දේවල් නැති බංගස්ථාන කරගෙන ණය වෙලා පාරට වැටිලා. ආනන්ද මට වෙන දෙයක් පේනවා. ආනන්ද මේ ජෝඩුව තරුණ කාලේ මහාන වුණා නම් රහත් වෙනවා. බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැහැ පින්වත්නි, සසරෙම කියලා නැහැ. ආනන්ද මේ දෙන්න තරුණ කාලේ මහාන වුණා නම් රහත් වෙනවා. ඊට ටිකක් පස්සේ මහාන වුණා නම් අනාගාමී වෙනවා. ඊට පස්සේ මහාන වුණා නම් සකදාගාමී වෙනවා. ඊට පස්සේ මහාන වුණා නම් සෝවාන් වෙනවා. ආනන්ද මේ දෙන්නාට දැන් දෙව්ලොව යන්නවත් කුසල් උපද්දවන්න බෑ කිව්වා. එහෙනම් ඒ මිනිස්සු අම්මා මරලා නැහැ, තාත්තා මරලා නැහැ, බුදුන්ගෙන් ලේස් වලවලා නැහැ, සංඝ වේද කළා නැහැ, රහතුන් ඝාතනය කළා නැහැ. ඒ වුණාට වයසට ගියාට පස්සේ කුසල් ඉපදීමේ ශක්තිය නැති වුණා. පින්වත් දරුවන්ට මේ කියන්නේ තරුණ කාලේ සිල් අරගෙන නිවනට යම් කුසල් රැස් කරගන්න පුළුවන්ද? වයසට ගියාට පස්සේ සිල් අරන් ඒක ඒ විදිහට කරගන්න බෑ.